හායි යාළුවනේ. අද මම අරගෙන ආවේ ලංකාවේ අපි ගොඩක්ම කන්න ආස ඒත් ගොඩක් වෙලාවට රෙස්ටෝරන්ට් එකකින් විතරක්ම කන සුපිරිම රහ කෑමක්. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති නේද මේ ලස්සනට තියෙන උණු උණු ඝනකමට තියෙන ভেජිටබල් චොප්ස් එක. මේක ගෙදර තියෙන පොඩි එළවලු කෑලි ටිකකින් හරිම සිම්පල් විදිහට ලේසියෙන්ම හදාගන්න හැටි තමයි මම අද කියලා දෙන්නේ. යාළුවනේ අපේ චොප්සි එකට අර රෙස්ටෝරන්ට් වල වගේ නියම උකු ගතියක් ගන්න අපි පොඩි මිශ්‍රණයක් හදාගන්න ඕනේ. ඒකට මම මුලින්ම භාජනයකට කෝන්ෆ්ලවර් මේස හැඳි දෙකක් දාගන්නවා. දැන් මද රස්නේ වතුර කප් කාලක් වගේ දාගෙන මේක කැටි හිටින්නේ නැති වෙන්න හොඳට දිය වෙනකන් මික්ස් කරගන්න ඕනේ. මද රස්නේ වතුර දැම්මාම ලේසියෙන්ම මේක දිය කරගන්න පුළුවන්. හරි, අපි දැන් මේක පැත්තකින් තියාගමු. දැන් යමු අපි අපේ චොප්සි එක හදන්න. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2මාරක් විතර දානවා. ඒ වගේම බටර් වලිනුත් මේස හැන්දක් විතර දානවා. තෙල් එක්ක බටර් ටිකක් දැම්මහම චොප්සි එකට හොඳ රහක් වගේම මාරම සුවඳක් එනවා යාළුවනේ. දැන් මේ ටික රත් වීගෙන එනකොට ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් විතර දානවා. දැන් හොඳට මික්ස් කරගෙන ලාවට රන්වන් පාට වෙනකම් ෆ්‍රයි කරගන්න ඕනේ. අම්මෝ බටර් එක සුදුලුණු බෙදනකොට එන සුවඳ. ඊළඟට අපේ එළවලු ටික ඔක්කොම මම මේකට එකතු කරගන්නවා යාළුවනේ. අල සහ කැරට් මං හීනියට තීරු වගේ මේ හැඩයට කපන් තියෙනවා. බෝංචි සහ ගෝවත් මේ වගේ දිගට කපාගෙන තියෙන්නේ. දැන් හොඳට මික්ස් කරගෙන විනාඩියක් විතර අපි මේ ටික තෙලේම ටෙම්පරාදු කරගමු. එතකොට එළවලු වලට හොඳ රසයක් එකතු වෙනවා. මෙතන ඔක්කොගෙම ග්‍රෑම් 150 ගානේ වගේ තියෙනවා. ඊළඟට මම මේකට වතුර එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් චොප්සි එකකට වතුර එකතු කරගන්නේ මේ එළවලු ටික වැහෙන නොවැහෙන ගානට වගේ. දැන් අපි මද ගින්දරේ මේ ටික විනාඩි 2-3ක් විතර තඹ ගන්න ඕනේ. ගොඩක් වෙලා තඹන්නේ නැහැ. එළවලු වල අර ක්‍රන්චි ගතිය තියාගන්න ඕනේ නිසා. මේ තියන්නේ විනාඩි 3කට විතර පස්සේ යාළුවනේ. මං ඊළඟට මේකට අර කලින් හදාගත්ත කෝන්ෆ්ලවර් මිශ්‍රණය එකතු කරගන්නවා. ඒක දාපු ගමන්ම හොද්ද ඉක්මනට උකු වෙන නිසා දැන් හොඳට එක දිගට මික්ස් කරගමු. තව මම රසානුව ලුණුත් දාගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැන්දක් වගේ එකතු කරගමු. ආයෙත් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ යාළුවනේ. දැන් මේක විනාඩි 2ක් විතර ලිපේ තිබ්බහම ඇති. ඔයාලට මේකේ වතුර ගතිය වැඩි වගේ නම් විනාඩි 3-4ක් විතර ලිපේ තියලා බාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති නේද අර වතුර වගේ තිබ්බ චොප්සි එක කොච්චර ලස්සනට උකු වෙලා දිලිසෙනවද කියලා. බලන්න යාළුවනේ එළවලු වල අර ලස්සන පාට එහෙම්මම තියෙනවා. ඒ වගේම මේ චොප්සි එක කොච්චර රස පාටද කියලා. රයිස් එකක් එක්ක කන්න නම් මේක කියාපුම ඩිෂ් එක. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.